හයි හයි ළමයි. අද ෆ්‍රී දවසක් නිසා අපි හිතුවා මාතරට ගිහින් එන්න කියලා. ඉතින් අපි මාතරට ඇවිල්ලා තමයි දැන් ඉන්නේ. අපි මුලින්ම ගියේ මාතර බෝධියට. මේ තියෙන මාතර බෝධිය. මාරම නිස්කලංකයි, මාරම හිතට සැහැල්ලුවක් දැනෙන එතනට ගියාට පස්සේ. අපි ඊට පස්සේ මල් ටික හදලා ඒවට පැන් නිහාගෙන ඒවා බුදුහාමුදුරන්ට පූජා කරා. ඊට පස්සේ අපි පහන් පත්තු කරා. පහන් පත්තු කරලා ඉවරලා අපි ගාථා කියලා ටිකකට බෝධිය ගාව අපි ඉඳියා. අපි ඊට පස්සේ දැන් යන්න හදන්නේ පරවිදූපතට. අපි ඉතින් පයින්ම තමයි එතනට ගියේ ටික දුරක් නිසා. මේ තියෙන නිල්ලලා ගඟ මාතර ගොඩක් ප්‍රසිද්ධ මේ නිල්ලලා ගඟට. ඉතින් ඒ වෙලාවේ අපි ගියපු වෙලාවේ එතන කිඹුලෙකුත් ඉඳියා. ගොඩට ඇවිල්ලා කැමරා එකට නම් එච්චර පෙනුන්නේ නැහැ. එතන ටිකක් වෙලා ඉඳලා ඉතින් අපි ගියා. දැන් අපි පරවිදූපතට යන පාලමේ උඩ තමයි ඉන්නේ. අපි දැන් යන ගමන් ඉන්නේ. අපි ගිහිල්ලා බලමු මොන වගේ ලස්සනක්ද තියෙන්නේ කියලා එතන. මේ පඩිපෙළ දිගේ උඩට යන්න ඕන. අපි මේ දැන් යන ගමන් තමයි ඉන්නේ. අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. දැන් උඩට ආවා. මාරම ලස්සනයි ළමයි. මූද මාරම ලස්සනට පේනවා මෙතනට. ටවුන් එක තමයි ඔය පේන්නේ. මාරම ලස්සනයි මේ උඩින් ඉඳන් බලද්දි. මේක වටේම තියෙන මුහුද. ඇත්තටම හරිම ලස්සනයි ළමයි. ඊට පස්සේ ළමයි අපි පහළට බැස්ස. පහළට බැස්සට පස්සේ තියෙනවා ගල් වලින් වට කරපු
නිකම් පොකුණක් වගේ තැනක්. අපි එතනටත් ගියේ. එතන මාරම වතුර හරිම කූල්. හරිම ලස්සනයි එතන. එතන ඉන්න හිතෙන හරිම ලස්සන තැනක්. එතන ටිකක් වෙලා ඉඳලා ඉවර වෙලා අපි දැන් ගෙදර යන්න තමයි හැදුවේ. ළමයි ඔයි පේන්න පාලම තමයි කලින් මෙතනට යන්න තිබුණු පාලම. ඒක කැඩිලා තියෙන්නේ. ඒක නිසා දැන් වෙන පාලමකින් තමයි අපි එතනට යන්න තියෙන්නේ අපිට. දැන් ගෙදර යන්න බස් ස්ටෑන්ඩ් එකට යන ගමන් තමයි ඉන්නේ. දැන් අපි බස් එකට නැගලා යන ගමන් තමයි ඉන්නේ. නිල්වලා පාර්ක් එක තමයි අර පෙන්නේ. ඒකට යන්න උනේත් නෑ. මේ තාරකා කොටුව ඒකට යන්න නම් වෙලා මදි වුණා. අපි බස් එකේ තාම යන ගමන් ඉන්නේ. බ්ලොග් එක මෙතනින් ඉවර කරන්න හිතුවා. අලුත් බ්ලොග් එකකින් හම් වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. මගේ බ්ලොග් එක දිගටම බලාගෙන ඉදී ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට පහලින් දාගෙන යන්න.